දැම්මම කතා කරන්න. WhatsApp එකෙන් ඕඩර් එකක් දාන්න. ඕනම තරකට එයාලා ඩිලිවර් කරලා දෙනවා. අඩේ thank you මචං. නැත්තම් කෑල්ල මාත් එක්ක තරහ වෙයි. ඉක්මනට මේකට කතා කරලා ඕඩර් එකක් දාන්න ඕනි. thank you හොඳේ. බෙන්ජා, උඹ නිකන් ඇයි සීරියස් මූඩ් එකක ඉන්නේ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචං. උඹලට වෙනසක් තේරුනේ නැද්ද? වෙනසක් කිව්වේ? ඔබ කියන්නේ දැන් අපි ගිය අලුත් ගෙදර මොකක් හරි උඹ වෙනසක් දැක්කද? උඹට තේරුන්නේ නැද්ද අපි කෑම එක දෙද්දී ඒ නැන්ද කතා කරපු විදිය? වටපිට බල බල හරිම බයෙන් සැකෙන් කතා කරේ. මට හරිම අමුත්තක් දැනුණා ඒ කතා කරපු විදිය දැක්කහම. ඒ විතරක් නෙවෙයි ඒ ගෙදර හිටපු මාමාත් අපි දිහා මහ අමුතු විදිහට බැලුවේ. හරිම සැකෙන් වගේ. මට මහ අමුත්තක් දැනෙනවා සිරිමලා. මොනවා? ඒ කියන්නේ උඹට ඒ ගෙදර අමුත්තක් තේරුණාද? මටත් හැබැයි එන්න ලෑස්ති වෙද්දී නිකන් ගෙරවිලි ශබ්දයක් වගේ ඇහුණා. මං ඒක එච්චර ගණන් ගත්තේ නෑ. උඹලටත් ඇහුණද ඒක? ගෙරවිලි ශබ්දය? ඉඳපන් බලන්න. මටත් එහෙම එකක් ඇහුණා නේද ලෑස්ති වෙද්දී. ඒ කියන්නේ මොකක් හරි අමුත්තක් ඒ ගෙදර තියෙනවා. එහෙනම් අපි ආපහු ඒ ගෙදරට ගිහිල්ලා පොඩ්ඩක් විපරම් කරලා බලමු. මොකද්ද ඒ ගෙදර සිද්ධ වෙන්නේ කියලා. මේකයි මචංලා. අපිට හිතුමතේට එහෙම කවුරුත් ඉන්න ගෙදරකට ඇතුළු වෙන්න බෑ. අපිට ඒ ගෙදරට ඇතුළු වෙන්න නම් අපිට සිද්ධ වෙනවා මොකක් හරි ප්ලෑන් එකක් ගහන්න. හරි. මට ඔළුවට ආව අයිඩියා එකක්. මම කලන්තේ දාලා ඒ ගේ ඉස්සරහ වැටෙන්න. උඹලා ටික මාව අල්ලගෙන ටක් ගාලා ගෙට ඇතුළු වෙයන්. ඊට පස්සේ අපි නිකන් වතුර එකක් ඉල්ලනවා වගේ රඟපාලා මොකක් හරි කරන්න බලමු. ඒ අයිඩියා එකක් නරකම නෑ හැබැයි. ඒත් ඉතින් සිරිමලාගේ ඇඟ දැක්කහම කලන්තේ දාන එකක් කියලා පේන්නේ නෑනේ. බකලා බෝල වෙඩියක් වගේනේ මේක. හරි හරි බං. මං කියන්නම් මං උදේට කාලාවේ නෑ කියලා. සිහිය ආවට පස්සේ. හරිනේ. එතකොට දැන් ඉතින් යමල්ලා අපහු හේගාවට මෙතන බලාගෙන ඉන්න නැතුව. හරි එහෙනම් සිරිමලා දැන් වැඩේ පටන් ගනි. හරි එහෙනම් මම ෂේප් එකේ මෙහෙම බිමට වැටෙන්නම්. උඹලට මතකයිනේ මං කියපු දේවල් ටික. එහෙම නේද? බෙන්ජා මට නම් දැන් ටිකක් බයයි වගේ. බය වෙන්න එපා බං. අපි මේ අභිරහස මොකක්ද කියලා හොයාගන්නනේ හදන්නේ. ඊට වඩා අභියෝග වලට අපි මුණ දීලා තියෙනවනේ අනික. අම්මෝ අනේ මට කලන්තේ වගේ. අයියෝ අනේ මාව බේර ගන්න කවුරුත් නැද්ද? අනේ මට කලන්තේ. අනේ මුගේ රංගනේ තාත්වික වැඩි වෙයිද කියලා තමයි මට තියෙන බය. හරි සිරිමලා ඔහොමම ඉඳපන්. ඉඳපන්කෝ මම ගිහිල්ලා නැන්දට ආපහු කතා කරන්න. උඹ කලන්තේ දාලා වැටුණා කියලා මම කියන්න. කරන දේවල් ඉක්මනට කරපන්. මට මේ විදිහටම ඉන්න අමාරුයි. කකුල් දෙකක් රිදෙනවා. හරි බං. පොඩ්ඩක් ඉවසගෙන ඉඳපන්කෝ. බතලාලයා වගේ ඉන්නවා කිසිම වැඩක් නොකර. ඉතින් කකුල් රිදෙන්නේ නැතුව අර ළමයි ටික තාම ගිහිල්ලා නෑ වගේ. ආපහු මොකද අර මේ පැත්තට එන්නේ? කවුද අර මිදුලේ වැටිලා ඉන්නේ? මොකක් හරි කරන්න යනවා වගේ මේ ළමයි ටික. අනේ මන් දන්නේ මොකද්ද දැන් අපි කරන්නේ? මම මෙච්චර කල් හංගගෙන හිටපු රහස එළි වෙයි වගේ. දෙයියනේ අනේ මගේ පුතා. අනේ මන් දැන් මොකද කරන්නේ? මහත්තයා පොඩ්ඩක් මෙහෙට එනවද? අර ළමයි ටික ආපහු අපේ ගේ පැත්තට එනවා. අර ළමයි ටික තාම ගිහිල්ලා නෑ මහත්තයා. බලන්නකෝ අර මිදුලේ නිකන් එක් රැස් වෙලා වගේ ඉන්න විදිහ. ඔව් මා දැක්කා කට්ටිය මිදුලේ ඉන්නවා. ඒත් මං ඒක ගණන් ගත්තේ නෑ එච්චර. සමහර විට කෑම එක දෙන්න ආපු වෙලේ සැකයක් හිතුණාද දන්නේ නැහැ නේද? මහත්තයා තමයි කිව්වේ ඔය ළමයි ටික ගේ ඇතුලට ගන්න කියලා. අනේ මන් දන්නේ මොකද්ද අපිට දැන් මේ සිද්ධ වෙන්න යන්නේ කියලා. මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා ඊළඟට. හරි ඔයා පල්ලෙහාට ගිහිල්ලා බලන්නකෝ මොකද්ද මේ ළමයි කියන්නේ කියලා ඉස්සෙල්ලම. නන්දේ අනේ පොඩ්ඩක් දොර අරිනවද? ගෙදර කවුරුත් ඉන්නවද? මේ පුතානේ. ආයි මොකද මේ පැත්තේ ආවේ? කෑම එකේ භාජනය ගෙනියන්නද? මං ඒක තව ටිකකින් ගෙනත් දෙන්නම් පුතා. නෑ නන්දේ අපි මෙතනින් කෑම එක දීලා එළියට එද්දිම මගේ යාළුවා මෙතන කලන්තේ දාලා වැටුණානේ. අනේ නන්දේ පොඩ්ඩක් දොර අරිනවද? යාළුවාට පොඩ්ඩක් වතුර ටිකක් දී ගන්නවත් විදිහක් නැහැ. එහෙමද පුතා? හරි එන්නකෝ එහෙනම් ගේ ඇතුළට. මොකද දන්නේ නැහැ නේද? මේ දරුවට කලන්තේ දැම්ම එකපාරට. කෑම කාලවත් ඇවිල්ලා නැද්ද දන්නේ. එන්නකෝ එහෙනම්. සිරිමලා මේ වැඩේ හරි. උඹ හොම්මම ඉඳපන්. ඇහැරෙන්න නම් එපා දැම්ම. මේ කට්ටිය බෙන්ජා මේ අල්ලපන්කෝ එහෙනම් අපි ගේ ඇතුළට අරන් යමු. අම්මෝ මුගේ බර බලපන්කෝ. අල කිලෝ 40ක් විතර බරයි මේක. ඇයි පුතා ඔයාගේ යාළුවට එකපාරටම කලන්තේ දැම්මේ? යාළුවෝ දෙයට කාලා ඇවිල්ලා නැද්ද? මං තේ එකක් හදන්නද එහෙනම් ආපහු? එපා නන්දා කරදර වෙන්න එපා. මෙයාට මේක ටිකකින් හරියනවා. මෙයාට සාමාන්‍ය කෑමකට වැටුනේ නැති වුණ ගමන්ම කලන්තේ දානටක් ගාලා. ඒකත් එහෙමද? එහෙනම් කමක් නෑ ඉතින්. සෙටි එකේ පොඩ්ඩක් ඇලවිලා ඉද්දි හරියාවිය ඕක. නන්දා ඉතරේක හිතන්න එපා. මෙයාට ටිකකින් ඕක හරියනවා. ඒක නෙමෙයි වොෂ්රූම් එක කොහෙද නන්දා තියෙන්නේ? වොෂ්රූම් එක නම් තියෙන්නේ පුතේ කුසිය පැත්තේ. ඇයි පුතාට වොෂ්රූම් යන්න ඕනද? මං හිතන්නේ මේ වෙලාවේ මාමා වොෂ්රූම් එකේ ඇත්තේ. පොඩ්ඩක් කොහොම ඉන්නකෝ මං බලලා එන්නම්.
ඔයාලා එතකම් මෙතනම ඉන්න. කොහෙවත් යන්න එපා. ඒ සිරිමලා නැන්දා ගියා කුස්සිය පැත්තට. මට නම් හිතෙන්නේ මචං නැන්දා අපිව මගහරින්නම කුස්සිය පැත්තට ගියා කියලායි. මං පිටිපස්සෙන් ගිහිල්ලා බලන්නද? එපා බෙන්ජා පොඩ්ඩක් කොහොම ඉඳපන්. දැන් අපි මොනවා හරි කරොත් අපිව මාට්ටු වෙයි. සිරිමලා කියන කතාවත් හරි බෙන්ජා. අපි පොඩ්ඩක් බලන් ඉමුකෝ. මොකද වෙන්නේ කියලා. ඕබන් මැගියා. ආපු වෙලේ ඉඳන් පේන්නේ නෑනේ. අඩේ සිරාවට මැගියා කෝබන්. මගේ පිටිපස්සෙන් ගෙට නම් ආවා. ඊට පස්සේ මං දැක්කේවත් නෑනේ. බෙන්ජා මේහපල්ලා මම දෙයක් දැක්කා. මේක ඉන්නේ කියද්දිම උඹ කොහෙද බං හිටියේ? මොකද උඹ හති අරින්නේ? භූතයෙක්වත් දැක්කද? ඒකනේ බං මැගියා. හති අරින්න නැතුව ඉස්සෙල්ලම කියලා ඉඳපන්කෝ. උඹ මොකද්ද දැක්කේ කියලා අපිට? මම දැක්ක දෙයක් කිව්වොත් උඹලා විශ්වාස කරන්න එකක්වත් නෑ. ඒක ඇත්තද කියලා. හරි බං. ඇත්තද බොරුවක්ද කියලා බලන්න. ඉස්සෙල්ලා කියලා ඉඳපන්කෝ උඹ මොකද්ද දැක්කේ කියලා අපිට. නැත්තම් ඉතින් අපි දන්නේ කොහොමද? මම උඹලා පස්සෙන් ගෙට ආවනේ. ඊට පස්සේ උඹලා නැන්දත් එක්ක කතා කර ඉද්දි මම හිමීට කුස්සිය පැත්තට ගියා. ඉතින් කුස්සිය පැත්තේදී උඹ මොකක් හරි අමුතු දෙයක් දැක්කද? ඔව් කුස්සිය පැත්තට යද්දී මෙයාලගේ තියෙනවා අඳුරු වහලා දාපු කාමරයක්. ඒකේ ජනෙල් එහෙම හැම එකක්ම ලෑලි ගහලා වහලා දාලා තිබ්බේ. ඒත් ඉතින් මම පොඩ්ඩක් එහෙට මෙහෙට පැනලා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා විපරම් කරලා බැලුවා. උඹලා විශ්වාස කරන්නේ නැහැ. මම දැක්ක දේ කිව්වොත් මගේ ඇඟේ හිරිකඩ පිපෙනවා තාම ඒක මතක් වෙද්දි. ඒ කාමරේ ඇතුලේ සොම්බියෙක් හිටියා බං. මං ඒකව දැක්ක විතරයි මට මතක. මං අනිත් පැත්තට හැම ආපහු දුවගෙන ආවා. මොනවා? මට මේ කතාව විශ්වාස කරන්නත් අමාරුයි. මැගියා, උඹට විශ්වාසද උඹ දැක්කේ සොම්බියෙක්මයි කියලා? අමහර විට චාමා මැගියා කියන කතාව ඇත්තක් වෙන්නත් පුළුවන්. උඹට මතකද? අපි ගෙදරින් එළියට යන්න හදද්දිම ආපු ගෙරවිලි ශබ්දය. ඒක අනිවාර්යෙන්ම සොම්බියෙක්ගේ වෙන්න පුළුවන්. මටම ගිහිල්ලා මේක ඇත්තද නැත්තද කියලා බලන්න සිද්ධ වෙනවා. උඹලට පුළුවන් මෙතන තනියම ඉන්න? නෑ අපි හතර දෙනාම එකටම යමු. කාට හරි කරදරයක් වුණොත් නැත්තම් හොයාගන්නවත් විදියක් නැහැ. උඹලා හදන්නේ ආපහු ඒ පැත්තට යන්නද? අනේ දෙයියනේ මට නම් බයයි. මගේ ඇඟේ හිරිකඩුත් පිපෙනවා ඒක මතක් වෙද්දි. මට නම් බෑ බං. ඇත්තටම මට ඉක්මනට මේ ගෙදරින් එළියට යන්න ඕනි. මට හරිම බයයි. ඇගියා උඹ පොඩි බබෙක් වෙන්න තු ඉඳපන් බං. ඔයිට වඩා දරුණු ආත්ම වලට අපි මුණ දීලා තියෙනව නේද? අපි උඹ පරාජය කළා තියෙනව නේද? ඉතින් ඇයි උඹ මේ සොම්බියෙක්ට බය වෙලා ඉන්නේ? උඹට පිස්සු වැඩිගෙනවත් වෙනවද? උඹලට අමතක වුණා නේද මං තාම මෙතන නිදියගෙන ඉන්නේ කියලා? කො මට වතුර ටිකක්වත් නෑ නේද? උඹලා මේ මගුලක් සොම්බියෙක් ගැන කතා කරනවා. සිරිමලා උඹට අමතක වුණාද අපි ගේ ඇතුළටයි ආපහු ආවේ කියලා? අපි ආයේ මේ අභිරහස හොයාගන්නනේ. මතකයි බං. ඒත් ඉතින් මට දිගටම මේ රංගපෑම කරගෙන යන්න බෑනේ. මේ ළමයි ටිකව නම් දැන් මට කරදරයක් වීගෙන එන්නේ. මේ ළමයි ටිකට මොකක්ම හරි කරන්න සිද්ධ වෙනවා. නැත්තම් අපේ රහස ඉක්මනට එළි වේවි. එතකොට අපිට ආපහු මේ ගමිනුත් යන්න වෙනවා. මහත්තයා මේ ළමයි ටික නම් ඇත්තටම කරදරයක් තමයි. අපි දැන් මේ ළමයි ටිකට මොකද කරන්නේ? තව පොඩ්ඩ වෙලාවක් හිටියොත් නම් අපේ පුතා සොම්බි දරුවෙක් කියලා මේ ළමයි ටික හොයා ගන්නවා. එතකොට ලොකු ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා. මොකක්ද දැන් අපි මේ ළමයි ටිකට කරන්නේ? ඒක තමයි මාත් මේ කල්පනා කරේ. හරි. මට අදහසක් තියෙනවා මොකක්ද ඊළඟට කරන්න ඕනි කියලා. ඒ මොකක්ද මහත්තයා? මොකක් හරි අදහසක් තියෙනවා නම් ඉක්මනට අපි ඒක ක්‍රියාත්මක කරමු. නැත්තම් අපි පරක් වුණොත් මීට වඩා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මං අර අලුතෙන් ගෙනාවා නේද නෝනේ කෝඩියල් බීම එකක්. අපි මේ ළමයින්ට ඒ බීම ටිකක් හදලා දෙමු. සිහි නැති වෙන්න මොනම හරි දාලා දුන්නොත් මේ කට්ටිය ටිකක් වෙලා ඉඳී සද්ද නැතුව කාමරයකට දාලා වහලා තියමු. එහෙම කරන්නේ කොහොමද මහත්තයා? අනේ එහෙමනම් කරන්න බෑ මට. එහෙනම් ඉතින් අපේ දරුවා සොම්බි දරුවෙක් කියලා මේ මුළු පළාතම දැනගනීවි. ඒක දොහෙට කරගන්න ඕනි. හරි. නෑ මගේ දරුවා සොම්බි දරුවෙක් කියලා දැනගන්නවට කැමති නෑ මං කවුරුවත්ම. හරි අපි එහෙනම් ඒ විදිහට කරමු. හරි එහෙනම් දැන් මං කියපු විදිහට ගිහිල්ලා කෝඩියල් බීම 4ක් හදන්න ඔය 4 දෙනාට. හරිනේ එහෙනම්? මොනවද මේ අංකලුයි ඇන්ටි කතා වෙන්නේ? මෙයාලා මොනවා හරි අපි හතර දෙනාට සීය නැති වෙන දෙයක් දෙන්නයි හදන්නේ. මං ගිහිල්ලා ඉක්මනට මේක පෙන්චලට කියන්න ඕනේ. මෙයාගේ දරුවා සොම්බි දරුවෙක් කියලා දැනගනීවි කියලා අපි හතර දෙනාට සීය නැති කරන්නයි හදන්නේ